2026 A-level සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ගණිත ගැටලු කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා දින 10කින් වැඩ නිම කිරීමට මිනිසුන් 15ක් අවශ්‍ය නම් එම වැඩය දින 5කින් අවසන් කිරීමට අවශ්‍ය වන මිනිසුන් සංඛ්‍යාව කොපමණද කියලා. එතකොට මේකේ උත්තරේ විදිහට අපිට ගන්න තියෙන්නේ මිනිසුන් 30යි. ඒ වගේම දෙවෙනි ප්‍රශ්نين අපෙන් අහලා තියෙනවා රුපියල් 50000ක තැන්පතුවක් මත වසරකට 10%ක සරල පොලී අනුපාතයක් ලැබෙන්නේ නම් මාස 6කට ලැබෙන පොලී මුදල කොපමණද කියලා. එතකොට මේකේ උත්තරේ විදිහට ගන්න තියෙන්නේ රුපියල් 2500යි. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම රුපියල් 1000කට මිලදීගත් භාණ්ඩයක් රුපියල් 1200කට විකුණන්නේ නම් ලැබෙන ලාභ ප්‍රතිශතය කොපමණද කියලා. එතකොට මේකේ උත්තරේ ගන්න තියෙන්නේ 120යි. ඒ වගේම සංඛ්‍යා 5ක මධ්‍යගය 10කි. ඉන් එක් සංඛ්‍යාවක් වන 6 ඉවත් කරන්නේ නම් නව මධ්‍යගයේ කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට මේකට උත්තරේ එන්නේ 11යි. ඒ වගේම ධාවකයෙක් පැයට කිලෝමීටර් 12ක වේගයෙන් මිනිත්තු 30ක් දිව යයි නම් ඔහු ගමන් කරන මුළු දුර කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ කිලෝමීටර් 6යි. ඒ වගේම 6වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන්ගේ අනුපාතය 3:2ක් වූ පන්තියක මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50ක් නම් ගැහැණු ළමුන් සංඛ්‍යාව කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට මේකේ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් ගැහැණු ළමුන් 20ක් කියන උත්තරේ. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම කාසියක් 3 වරක් උඩ දැමීමේදී අවම වශයෙන් වතාවක් හිසක් ලැබීමේ සම්භාවිතාවය කොපමණද කියලා. එතකොට කාසිය 3 පාරක් උඩ දානවා කියන්නේ 6ට 3යි උත්තරේ එන්නේ. ඒ කියන්නේ දෙකෙන් එකක් තමා උත්තරේ එන්න තියෙන්නේ මෙතන. එතකොට ඒ උත්තර දෙකෙන් කෝක තිබ්බත් මේකේ හරි. ඒ වගේම 8 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා ඒ කට්ටලයේ මූලද්‍රව්‍ය 1 2 3 සහ B කට්ටලයේ මූලද්‍රව්‍ය 2 3 4 නම් A සහ B හි හමුවන අගයන් මොනවාද කියලා. එතකොට මේකෙදී අහන්නේ Aටයි Bටයි පොදු අගය මොකක්ද කියලා. එතකොට උත්තරේ වෙන්නේ 2 3. එතකොට මේක ලියන්නත් ඕනි මේ වගේ සංගල වරහන් අස්සේ. එතකොට 9 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 5 8 10 15 20 යන සංඛ්‍යා පහේ මධ්‍ය අගය කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට මේකේ මධ්‍ය අගය ගන්න තියෙන්නේ 5යි 8යි 10යි 15යි 20යි කියන සංඛ්‍යා පහම එකතු කරලා පහෙන් බෙදලා තමා. එතකොට උත්තරේ වෙන්නේ 11යි. එතකොට 10 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම සෙන්ටිමීටර් 10 බැගින් දිගු දෙපැත්තක් ඇති සමචතුරස්‍රයක පරිමිතිය කොපමණද කියලා තමා අහන්නේ. එතකොට උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 40යි. ඒ වගේම සංඛ්‍යා 4ක මධ්‍යන්‍ය 15කි. නව සංඛ්‍යාවක් වන 20 එකතු කළහොත් එම සංඛ්‍යා පහෙහි මධ්‍යන්‍ය කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට මේකේ උත්තරේ එන්නේ 16යි. ඒ වගේම සෙන්ටිමීටර් 12ක් අරය ඇති වෘත්තයක පරිධිය කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට මේකේ උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 75.4යි. ඒ වගේම 13 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා රුපියල් ලක්ෂ 2ක ණයක් මත
වසරකට 12%ක සරල පොලියක් ගෙවන්නේ නම් වසරකින් ගෙවිය යුතු මුළු පොලිය කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට මේකට උත්තරේ එන්නේ 24000යි. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනි මේ ප්‍රශ්න මේ විදිහට නෙවෙයි පොදු පරීක්ෂණයේදී එන්නේ. එතකොට මේ ප්‍රශ්න පොඩ්ඩක් වෙනස් කරලා එන්නේ. එතකොට අපි මේ වගේ ගණන් හදන්න පොඩ්ඩක් බලාගෙන යන්න ඕනි. අනිවාර්යෙන්ම කුලක ගාණක් එන්න පුළුවන් පේපර් එකට. ඒ වගේම බැංකු පොලී අනුපාතයක් එන්න පුළුවන්. ඒ වගේම වර්ගඵලය පරිමාව ගාණක් හදන්න එන්න පුළුවන්. ඒ වගේම 14 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම බඳුනක නිල් පැහැති බෝල 5ක් සහ රතු පැහැති බෝල 3ක් ඇත. අහඹු ලෙස එක් බෝලයක් තෝරා ගැනීමේදී එය නිල් පැහැති වීමේ සම්භාවිතාව කොපමණද කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට මේකෙදි උත්තරේ එන්නේ 8න් 5යි. ඒ වගේම 15 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම දේශනාවකට පැමිණි පිරිසකගේ වයස්වල මධ්‍යස්ථය සොයන්න කියලා වයස් සීමාවල් ටිකක් දීලා තියෙනවා. එතකොට 20, 25, 28, 30, 35, 40 තමා අපිට දීලා තියෙන වයස් සීමාවල් ටික. ඉතින් මේකේ මධ්‍යස්ථය හොයන්න නම් මේ සංඛ්‍යා 6 එකතු කරලා 6න් බෙදන්න ඕනි. එතකොට උත්තරේ විදිහට 29 එනවා. ඒ වගේම 16 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒ කට්ටලයේ මූලද්‍රව්‍ය 1, 2, 3 කියලා දීලා තියෙනවා. ඒ වගේම B කට්ටලයේ මූලද්‍රව්‍ය 3, 4, 5 කියලා දීලා තියෙනවා. එතකොට අපෙන් ප්‍රශ්නය අහනවා A සහ B සංදිය කොපමණද කියලා. එතකොට මෙතනදිත් අපිට තියෙන්නේ Aටයි Bටයි පොදු කුලකය හොයන්න. එතකොට මේකේ උත්තරේ අනිවාර්යෙන් සංගල වරහන් අස්සේ දාන්න ඕනි. උත්තරේ තමා 3. ඒ වගේම 17 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගමන් කරන මෝටර් රථයක් පැයකට කිලෝමීටර් 80ක වේගයෙන් ගමන් කරයි නම් මිනිත්තු 45කින් ගමන් කරන දුර කොපමණද කියලා. එතකොට මේකේ උත්තරේ එන්නේ කිලෝමීටර් 60යි. ඒ වගේම 18 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා 4, 7, 10, 13 කියලා හිස්තැනක් දීලා යන අංක ගණිත ශ්‍රේණියේ 6 වන පදය කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට මෙතන අපි රටාව ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනි. එතකොට මේ රටාවේ තියෙන්නේ 4ට 3ක් එකතු වෙලා 7යි. 7ට 3ක් එකතු වෙලා 10යි. 10ට 3ක් එකතු වෙලා 13යි. එතකොට පස්වෙනි පදයේ විදිහට 13ට 3ක් එකතු කරාම 16යි. 16ට 3ක් එකතු කළා අපිට 6 වෙනි පදේ ගන්න පුළුවන්. එතකොට උත්තරේ වෙන්නේ 19යි. ඒ වගේම 19 වෙනි ප්‍රශ්නෙට ගත්තොත් එහෙම ආයතනයක සේවකයන් 100කින් 160ක් පිරිමි නම් එම ආයතනයේ සිටින පිරිමි සේවකයන් සංඛ්‍යාව කොපමණද කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට මෙතන ගාණක් හදන්න දෙයක් ඇත්තෙම නැහැ. මෙතනදී ප්‍රශ්නය අමාරුයි වගේ පේනවට මෙතනදී කෙලින්ම කියලා තියෙනවා 160ක් පිරිමි කියලා. ඒ වගේම සේවකයෝ ඉන්නේ 100යි. එතකොට මෙතන උත්තරේ අපිට කෙලින්ම ගන්න පුළුවන් 60යි කියලා. ඒ වගේම අපි 20 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම 20 වෙනි ප්‍රශ්නේදී අපෙන් අහලා තියෙනවා 2x ධන 5 විශාලයි 13 කියන එකට. එතකොට ඒ අසමානතාවය විසඳන්න කියලා තියෙනවා. එතකොට මෙතනදී උත්තරේ වෙන්නේ x විශාලයි 4ට වඩා කියන එක. ඒ වගේම මේ ප්‍රශ්න 20 දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් ගණිත ගැටලු වගේම ක්‍රීඩා ප්‍රශ්න ඒ වගේම කාලීන සිදුවීම් අපෙන් අහනවා පොදු පරීක්ෂණයේදී. මේ channel එකේම දාලා තියෙනවා මීට කලින් විද්‍යාව ගැන කාලීන සිදුවීම් ගැන ඒ වගේම ක්‍රීඩා සම්බන්ධයෙන් මේ channel එකේම දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ ටිකත් බලලම එක්සෑම් එකට යන්න කියනවා මම. ඒ වගේම අද දවස් ඇතුළතම තවත් වීඩියෝ එකකින් ඔයාලට දැනුම අරගෙන එන බලාපොරොත්තු වෙන්.
මේ වීඩියෝ එක අදට මෙතනින් ඉවර කරනවා. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.